සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබා දීමට බවට සැක කරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනලවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මේ බව පවසා සිටියේය. ඒ අනුව මෙම සිසුවාගේ සියදිවි නසා ගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබා දීමද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව ඔහු පැවසිය. නවකවදය යනු අපරාධමය වරදක් බැවින් යම් කිසි තැනැත්තෙකු නවකවදය ලබා දීම සඳහා සහභාගී වී තිබේ නම් ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අනිවාර්යයෙන් කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසා සිටියේ. සිසුවාගේ සියදිවි නසා ගැනීම සඳහා හේතු වූයේ ඔහුට නවකවදය ලබා දීමද යන්න පිළිබඳව මෙන්ම එසේ නවකවදය ලබා දුන්නේ නම් එම පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා මේ වන විට විමර්ශනය ක්‍රියාත්මකයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන අපගේ YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බොහොම ස්තුතියි.